ගොඩක් අය ගොඩක් කල් ඉඳන් මගෙන් ඉල්ලුවා PC setup එකේ වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ PC setup එක. මේක මගේ පළවෙනි වීඩියෝ එක මේ විදිහට රෙකෝඩ් කරන මං හිතනවා මේක හොඳයි කියලා. ටේබල් එක නම් සතෙන් විතර අස් කරලා නැහැ. දූවිලි ගොඩයි. ඒ නිසා අපි ටේබල් එක අස් කරලම පටන් ගමු. මේක පොඩි ලොග් එකක් වගේ. දැන් ඔයාලා බලන්න ඇති මේ ටේබල් එක මොකක්ද කියලා. මේ ටේබල් එක තනිකරම ලී වලින් හදපු ටේබල් එකක්. මේ ටේබල් එක 5යි 2යි සයිස් එකේ ටේබල් එකක්. ඒ කියන්නේ දිග 5යි පළල 2යි. මහෝගනි තේ එක මික්ස් එකක් තමයි මේ ටේබල් එකේ යන්නේ. කොහොමරි මම පාට කරා මොකක් හරි පොලිසියක් අරන් ගිහලා ඒක මොකක්ද කියලා දන්නේ නැහැ. ඒකේ නායෙන් අහලා තමයි මම අරගෙන ආවේ. කොහොමරි ඒක හොඳයි කිව්වා. ඒක හොඳයි. ඒක වතුර දාලා පිහුවත් අවුලක් වෙන්නේ නැහැ. ඉතින් අර ස්ප්‍රේ බෝටල් එකක් නැති නිසා මම කෝප් එකට වතුර අරන් ඇවිල්ලා ඒක අතින් ටේබල් එකට හලලා මේ විදිහට ටේබල් එක පිහිදුවා. මම මෙතන ෆුල් ට්‍රයි එකක් දෙනවා මවුස් පෑඩ් එක රෝල් කරලා දිගාරිනය ෂොට් එක අරගන්න. කොහොමරි ගොඩක් පාරක් ට්‍රයි කරලා එක ෂොට් එකක් ලාවට වගේ හරියනවා. එතන ලයිටින්නන් ටිකක් අවුල් මන් ලයිට් එක තියලා තියෙන විදිහට කේසින් එකට ලයිට් එලිය ඔක්කොම කවර් වෙනවා. ඉතින් ඔයාලට මගේ PC එකේ ස්පෙක් ගැන කිව්වොත් මේක i3 10gen PC එකක් 16GB RAM GTX 1660 Super කාඩ් එකක් එක්ක SSD එකක් සහ normal hard drive දෙකක්. ඒ දෙකෙන් එකක් මේ ළඟකදී LCට 100 ඉඳන් 116ට අඩු වුණා. මේ මග් එක මට හම්බුනේ anything for you කියන page එකෙන් 100k subscriber වලට තමයි ඒක හම්බුනේ. අපි මේක live එකකදී unbox කරා. ඉතින් මේ ඔයාලා දකින්නේ මම කාලෙකට කලින් දරස් එකේ සේල් එකක් තියෙන කාලේ ඕඩර් කරපු ඇක්ෂන් ෆිගර් එකක්. මේ ඇක්ෂන් ෆිගර් එක නම් රුපියල් 150ක් වගේ වුණේ. මේක
ග්‍රගන් බෝල්ලගේ විලන් කෙනෙක්කින්නවා සුපර් බූ කියල් අන්නේ විලන් තමයි මේ ඉන්න ම ඒක ඔඩර් කරනකොට මට කැරක්ට එක සිලෙට් කරගන්න තිබුන්න හැ රැන්ඩම් කරක්ටේ ගත්තම යාව ඉතින් ගෙදරවිල්ල බලන්නකොට මේන්න ග්‍රගන් බෝල්ලගේ සුපර් බූ කියන විල මේ තියෙන පැලතුනත් මම දරස්සකින් මතම යෝඩර් කරේ රුපියල් 600 ගානක් විතර වුණා ඒකත් කාලෙකට කලින් හැබැයි මේක පල්ලෙහා දාලා තින්න සිජිෆෝම් වගේ කාලයක් යනකොට සිජිෆෝම් එක සවුත්තු වෙනවා සවුත් වෙලා කුඩු කුඩු හැලෙන්න ගන්නවා පොඩි පොඩි සත්තු වගේකුත් එනවා විශේෂ දෙයක් කියන්න ඕනේ මම YouTube channel එක පටන් ගත්ත දවසින් අද වෙනකන් වැඩ කරේ මේ PC එකේ. ඉතින් මේ PC එක legendary PC එකක්. පොඩි වුණාට වැඩ ගොඩක් කරා මේ PC එකේ මම. subscribersලා බිඳුවේ ඉඳන් 1,37,000ක් වෙනකන් වැඩ ටික සේරම කරේ මේ PC එකෙන්. ඉතින් මේ PC එක ගොඩක් වැදගත්. සහ මම මේ PC එක build කරේ 2020 දෙසැම්බර් 31. තැන්කිය වෙන්න ඕනේ මගේ අම්මට. ඒ සල්ලි නැති වෙලාවේ අම්මගෙන් සල්ලි ඉල්ලගෙන තමයි මම මේ PC එක බිල් කරේ. ඒ සල්ලි වලට සාධාරණයක් කරා කියලා මම හිතනවා. එහෙනම් මේක තමයි මගේ වීඩියෝ එක සහ මේක තමයි මගේ PC එක. channel එක subscribe කරන්න. මට තාම මේ channel එකට දාන්න නමක් හිතා ගන්න බෑ. පල්ලෙහායින් මගේ setup එක කොහොමද සහ ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා සහ මේ channel එකට දාන්න හොඳ නමකුත් recommend කරන්න යන්න. මොකද මම vlog type එකේ වීඩියෝ තමයි ගොඩක්ම දාන්න හිතන් ඉන්නේ. ඒවත් ටික සිනමැටික් විදිහට බලමු මට පුළුවන් විදිහට මම වැඩේ කරගෙන යන්න ඉස්සරහට try එකක් දෙනවා එහෙනම් ඔයාලගේ support එකත් මට දෙන්න channel එකට දාන්න හොඳ නමකුත් comment එක දාන්න යන්න channel එක subscribe කරන්න ඒ වගේම තව ඔයාලට මේ වීඩියෝ එක අන්තිමට පොඩි surprise එකකුත් තියෙනවා එහෙනම් bye